අද මං හදලා තියෙන්නේ පොල් කිරි වලින් කිරිම කිරි රසට රුලන් අලුවා. මේ රුලන් අලුවා හදනකොට මම සීනි වතුරයි එකතු කරගන්නවා වෙනුවට සීනි පොල් කිරි තමයි එකතු කරගෙන මේ රසම රස වගේම කිරිම කිරි රස රුලන් අලුවා හදලා තියෙන්නේ. හරිම ලේසි, ගොඩාක් අමුද්‍රව්‍ය අවශ්‍ය කරන්නේත් නැහැ. හරිම රසකට මේ රුලන් අලුවා එක අපිට හදාගන්න පුළුවන්. උකු පොල් කිරි මිලිලීටර් 300යි, සීනි ග්‍රෑම් 500යි, රුලන් ග්‍රෑම් 500යි, හාල් පිටි ග්‍රෑම් 300යි, ලුණු ස්වල්පෙකුයි. අපි දැන් බලමු මේ ටික හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම රුලන් ටික බෙදගමු. රුලන් බෙද ගන්නකොටත් රන්වන් පාට වෙනකම් විතරයි අපි බෙද ගන්න ඕනේ. විනාඩි 4-5ක් යනකොට මේ රුලන් වල ලස්සන රන්වන් පාටක් එනවා. එතකොට මේ රුලන් ටික ලිපෙන් ඉවත් කරගන්න. මේ මං අරන් තියෙන පාට බලන්නකෝ. ලා රන්වන් පාටක් වෙද්දී ඒක ලිපෙන් ඉවත් කරගන්න. දැන් හාල් පිටි ටික බෙද ගන්න ඕනේ. හාල් පිටි නම් අපි බෙද ගන්නකොට මුලින් අපි මෙහෙම හැඳි ගන්නකොට ටිකක් හැන්දට දැනෙනවා මේ තද ගතිය. ටික වෙලාවක් යනකොට හැන්දට දැනෙනවා පොඩි සැහැල්ලු ගතියක්. එතකොට බලන්න පිටි ටික කියන්නේ වැලි වගේ එන පදමට ඇවිල්ලාද තියෙන්නේ කියලා. මේ බලන්නකෝ. ඔයාලට මම පෙන්නන්න මෙන්න මේ විදිහට වැලි වගේ අතට මෙහෙම අල්ලලා බලන්න. එතකොට තේරෙනවා. ඒ පදමට ආවට පස්සෙත් මේ හාල් පිටි ටික ලිපෙන් ඉවත් කරගන්න. දැන් මං හාල් ටිකයි රුලන් ටිකයි බෙදගෙන පැත්තකින් තියාගත්ත. දැන් මම සූදානම් කරගන්නවා සීනි ටිකයි. මේ කිරි ගන්නකොට අනිවාර්යයෙන්ම උකු කිරි ගන්න, පොල් කිරි. ඒ ටිකත් මම මුලින්ම සීනි ටික එකතු කරා. ඊට පස්සේ උකු පොල් කිරි ටික එකතු කරගන්න. මේ විදිහට සීනි පොල් කිරි එකතු කරලා ටිකක් කලවම් කරගන්න. ඊට පස්සේ රස අනුව ලුණු ස්වල්පෙකුත් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. කලවම් කරගෙන අපි මුලින්ම මේ සීනි ටිකයි කිරි ටිකයි හොඳට පැහෙන්න ඉඩ අරින්න. ඒ කියන්නේ අපි කිරි ටික හොඳට පැහෙන්න පළවෙනි පාර හොඳට ඉඩ අරින්න. ඊට පස්සේ ඔයාලා මේ හොඳට පැහුනට පස්සේ ලිපෙන් ඉවත් කරගන්න. ඒ කියන්නේ අපේ සීනි වතුරයි උණු කරනවා වගේ ගොඩ වෙලාවක් අපි පැණි බවට එනකන් මේ කිරි එකතු කරාම එහෙම ලිපේ තියන්නේ නැහැ. පළවෙනි පාරම ගොඩාක් හොඳට පැහිගෙන එනකොටම ලිපෙන් ඉවත් කරලා විනාඩි 5ක් නිවෙන්න තියලා රුලන් පිටි ටික එකතු කරගන්න. රුලන් පිටි ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ හාල් පිටි ටික එකතු කරගන්න. හාල් පිටිත් එකතු කරගන්නකොට අතින් මිටක් විතර හාල් පිටි ටිකක් අයින් කරගන්න. ඒ මොකද අපි රුලන් හදලා ඉවර වෙලා උඩින් ඉහන්න ඕන නිසා ඔයාලා කැමති නම් විතරක් ඉතුරු කරගන්න. දැන් අපි හාල් පිටි ටිකත් එකතු කරගන්නකොට ඔක්කොම එකපාර එකතු කරන්න එපා. ටිකෙන් ටික එකතු කරගෙන හැඳි ගන්න. මේ බලන්නකෝ මම දැන් මේ එකතු කරාම ඝන ගතියකටවත් කියන්නේ මුදු ගතියකටවත් එන්නේ නැහැ. ලස්සන පදම කියන්නේ හොඳ පදමකට එනවා. ඔයාලට මම මේ දාන විදිහනොත් තේරෙනවා කොයි පදමටද මේ දෙක එකතු කරාම ඇවිල්ලා තියෙන්නේ කියලා. කිසි දෙයකට බය වෙන්න එපා. අපි සීනි එකතු කරගත්තා කියලා ඉවර වෙලා ගල් ගහන්නේ නැහැ. ගොඩාක් තද වෙන්නෙත් නැහැ. හරිම කියන්නේ මුදුත් ගොඩක් මුදුත් නැහැ, ගොඩක් තදත් නැහැ. හරිම කිරි රසක් තියෙනවා. ගොඩක් කිරි රසයි. ඉතින් ඉස්සෙල්ලාම තැටියට බටර් ටිකක් හොඳට ගා ගන්න. මට ඒක කලින් කියන්න බැරුව ගියා. අනිවාර්යයෙන්ම අපි ගන්න තැටියට බටර් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අපි හදාගත්තු මිශ්‍රණය එකතු කරලා හොඳට තුනී කරගන්න. ඒ තුනී කරගෙන ඉවර වෙලා මම පිටි ටිකක් උඩින් ඉහාගත්ත ඔයාලා දැක්කා. දැන් මම මේ රස්නේ තියෙනකොටමයි කෑලි කපලා වෙන් කරගන්නේ. මේ කෑලි කපලා වෙන් කරගන්නකොටත් හරිම බලන්නකො මුදු ගතියට ඒක ගන්න පුළුවන්. ওই විදිහටම හිටින්නේ ටික වෙලාවක් යනකොට ටිකක් ඝන ගතියකට එනවා ওই රස්නේ ඉවරුණාට පස්සේ. මම මේ රුලන් අලුව ටික හැදුවේ රෑ.
දැන් මං උදේට පෙන්නන්නම් මේ රුලන් අලුව ටික කොයිතරම් ලස්සනකට ඇවිල්ලා තියෙනවද කියලා. මේ බලන්නක කොයිතරම් අපූර්වකට රුලන් අලුව ටික අපි අරගෙන තියෙනවද කියලා. මන් දැන් මේ රුලන් අලුව ටිකක් ලස්සන කරගන්න ඕන නිසා චොක්ලට් ටිකක් දිය කරලා එක එක රටා දැම්මා. ඔයාලා කැමති නම් විතරක් කරන්න. නමුත් දැන් ඉදිරියේදී එන නත්තල් උත්සවයේදී අපිට ගොඩක් මේ රුලන් අලුව එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා මේ වගේ රුලන් අලුව හදලා පුංචි රටාවකුත් මම ඉතින් ඇඳගත්තා. හරිම ලස්සනයි. ලස්සන වගේම හරිම කිරි රසයි. ගොඩක් කිරි රසයි. ඒ කියන්නේ අපි සීනි දාලා ආයි වතුර එකතු කරනවට වඩා සීනි පොල් කිරි එකතු කරාම ගොඩක් කිරි රසයි. අනිවාර්යයෙන්ම මේ රුලන් අලුව එක මේ විදිහට හදලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි කොයිතරම් රසයිද කියලා. නැවත ලස්සන දවසකින් මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.